ඔන්න අද මම බර්ත්ඩේ ව්ලොග් එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එකක්. ලොකු අම්මට තමයි බර්ත්ඩේ එක සර්ප්‍රයිස් කරන්න යන්නේ. අපි දෙන්නත් ඉතින් චූටි තෑග්ගක් ගන්න ගියා. ගයාෂානෙකට තමයි ගියේ. ඒකෙන් අපි ස්ලිපර්ස් දෙකක් සිලෙක්ට් කරා. මට හිතුණා මේක සිලෙක්ට් වෙයි හොඳ වෙයි කියලා. ඒක නිසා ඉතින් මම ඒක තෝරගත්තා. ඔන්න ඉතින් ඒකත් අරගෙන අපි දෙන්න බයික් එකේ අම්මලා ගියා වාහනේ. අපි දෙන්න ඉතින් බයික් එකේ සුපුරුදු පරිදි යනවා. මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. ඔන්න දැන් අපි මාදර බීච් එකට ආවා. මේ තමයි බීච් එක ළඟට යන පාර බීච් රෝඩ් එක. බීච් රෝඩ් එකේ කොහෙද සිලෙක්ට් කරගෙන තියෙනවද දන්නේ නැහැ. දැන් කට්ටියම ගිහිල්ලා. අපි දෙන්න තමයි පරක්කු. අපි දෙන්න ඉතින් දන්නද චුටක් ලෑස්ති වෙලා චුටක් shopping ගිහිල්ලා තමයි ඉතින් ලොකේෂන් එකට ගියේ. මේ ඉන්නේ කට්ටිය. ඔන්න කට්ටියම රෙදි එලලා කෑම ඔක්කොම ලෑස්ති කරලා මං හිතන්නේ ඉන්නේ කට්ටියත් එක්ක. ඔන්න දැන් ඉතින් මෙන්න යනවා. මමත් ඉතින් ගියා. ලොකු අම්මා ඇවිල්ලා මේ අපේ අම්මා ඉන්නවා අපේ නිමියා ඉන්නවා රණියා ඉන්නවා අක්කා ඉන්නවා අක්කගේ හස්බන්ඩ් ඉන්නවා අපේ පොඩි සෙට් එකක් ඉන්නවා. ඔන්න දැන් කට්ටිය වාඩි වෙලා කේක් කපන්න තමයි මං හිතන්නේ ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ. මේ තමයි ලොකු අම්මගේ බර්ත්ඩේ කේක් එක. මේ ඉන්නේ අපේ ලොකු අම්මා. දැන් මං හිතන්නේ 63 මට මතක විදිහට. මේ ඉන්නේ යාගේ ලොකු දූ නෙවෙයි චූටි දූ. මේ දෙන ට්වින්ස්ලා. අපි ආද්‍රේට කියන්නේ නිමේ රණි. මේ ඉන්නේ අක්කා. අපේ හස්බන්ඩ්ගේ අක්කා. ඉතින් මගේ කවුද නෑනා. මේ ඉන්නේ මගේ චූටි බටිච්චි. එතකොට මේ අක්කගේ පොඩි දෙන්න. ඔන්න දැන් ලොකු අම්මා කේක් කපන්න යන්නේ. Happy birthday to you. ඔන්න අපේ ලොකු අම්මට ඉතින් සුබම සුබ නිරෝගී සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ඔක්කොම ප්‍රාර්ථනා කරන ගම මං හිතන්නේ ගොඩ කාලයකට පස්සේ ලොකු අම්මගේ බර්ත්ඩේ එකට කේක් එකක් කපන්නේ. අයියලා දෙන්නට කතා කරවන අයියලා දෙන්නට එන්න බෑ කිව්වා. බෑ කිව්වා කියන්නේ ඒ දෙන්නට වැඩ වැටිලා නිසා ඉතින් එන්න බැරි වුණා. පව් ඉතින්. බලන්න. එයාට දුක හිතිලාද සතුට හිතිලාද අනේ මන්ද මන්නම් හිතා ගන්න බෑ. ඔන්න දැන් කේක් කවන්න යන්නේ. මේ උන්න අපේ අම්මලානේ කේක් කවනවා. මේ හස්බන්ඩ්ගේ අම්මා. ඔන්න එයාගේ නංගි තමයි මේ. ඔන්න එයාටත් කේක් කැව්වා. ඊළඟට කවන්න යන්නේ කාටද? එයාගේ දෝනි අපේ රණියට. රණියට තමයි ඊළඟට කේක් කැවුවේ. බලමු ඊළඟට කවුද ඉන්නේ. දැන් කට්ටියම බඩගිනිත් වෙලා අනේ කට අරගෙන බලාගෙන තමන්ගේ chance එක එනකන් ඔන්න අක්කත් ලොකු කටක් කෑවා. ඔන්න එයාගේ gift එකක් දුන්නා. බලමු අපි පස්සේ ගේ මොනවද තිබ්බේ කියලා. මේ අයියාටත් කේක් කැව්වා. දැන් ඔන්න අපේ නිමියා. මම නිමියට කිව්වා නිමිය උඹේ පස්ස තමයි පේන්නේ හරියට ඉන්න කියලා. ඔන්න හිටියේ නෑ මට කරන්න දෙයක් නෑ ඉතින්. බලමු එහෙම කිව්වම ඔන්න හරියට සෙට් වුණා. අන්න හරි. ඉතින් අද කවදද දවස ඩිසෙම්බර් 2. ඔව් මම මේක පස්සේ තමයි වොයිස් දැම්මේ. මට ටයිම් එකක් තිබුණ නැහැ මේක එඩිට් කරගන්න. මේ අපේ තාත්තා. හස්බන්ඩ්ගේ තාත්තා. ළමයි කියන්න දුකයි. අද soft drinks විතරයි. අද Coca-Cola Pepsi විතරයි. අපිට මුකුත් වෙන ගෙනියන්න බෑ. මොකද අපි beach එකේ හිටියේ beach. මේ අපේ husband. කවුරු බිම වාඩි වුණත් අපේ husband සැපේ උඩට වෙලා වාඩි වෙලා ඉන්නවා බයික් එකේ. ඒ තමයි එයාගේ හැටි. එයා ඇවිල්ලා බිම වාඩි වෙන්නේ. එයා කැමති. එයාට පහසු විදියට එයා උඩට වෙලා වාඩිලා හිටියා. එයා ඉතින් චුට්ටකින් ගියා. එයාගේ යාළුවගේ මේ තමයි මගේ gift එක ඕනේ ලොකුවම බලනවා. එයා ආසයි කිව්වා. ලස්සනයි කිව්වා. ඉතින් මටත් ඒක නිසා හැපි. මං හිතුවා නෑ එයා ඒකට කැමති වෙයි කියලා. නෝට ඒකට කැමති වුණා. බලමු තව මොනවද යට හම්බෙලා තියෙන්නේ කියලා අපේ කට්ටිය ටික එකතු වෙලා ලොකු පාටියක් නෙවෙයි. ඊට කලින් දවසේ තමයි ප්ලෑන් කරගත්තේ. මෙහෙම තියමු කියලා. ඒක නිසා ඉතින් ලොකු තෑගි ගන්න අපිට ටයිම් එකක් තිබුණේ නැහැ. මමත් ගත්තේ ඉතින් එදා යන වෙලාවේනේ මමත් ගත්තේ. ඊළඟට මේ හම්බෙලා තිබ්බේ යාගේ නංගිගේ. මොකද්ද තියෙන්නේ ඇතුලේ? සබන් තියෙනවා සුදු වෙන්න. අක්කට සුදු වෙන්න නංගිගේ සබන්. තව මොකද? වැස්ලින් එකක් තියෙනවා, ෂැම්පූ මොනා හරි තියෙනවා. ඒවා තමයි ලොකුම පාවිච්චි කරන්නේ. අනේ හරි සිම්පල් දේවල් තමයි ඉතින් ගන්න. දන්නවනේ අම්මලාගේ හැටි. මේ අපි වගේ ලොකු දේවල් ගන්නෙ නැහැ. බලමු ඊළඟට මොනවද තියෙන්නේ? අපේ අක්ක දීපු තෑග්ග. අර මොනවද තියෙන්නේ කියලා ඒකේ. හරි සපෝට් එකක් දුන්නා. හරි. ලොකු අම්මට ගෙදර ආවම ලොකු අම්මේ මොකක්ද දන්නද ඒ වෙලාවේ කිව්වේ? ඒ වෙලාවේ අක්කා කියනවා ලොකු අම්මේ ඊළඟ දවසේ එනකොට
ඔය තේ කොපෙට දාලා කිරි තේ හදලා දෙන්න කිව්වා. මේ අපි මේ තියෙන මාතර මොනවාද පරිවි දූපත. පරිවි දූපත මෙහෙම තමයි අපි ඉඳපු තැනට රැට පේන්නේ. මාරම ලස්සනයි. බලන් ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. මාරම ලස්සනක් තියෙන්නේ. මේ තමයි අපේ නිමියා කෑම අරගෙන ආවේ ටයිම් එක. මං හිතන්නේ 9 විතර වෙලා කටියටම බඩගෙන හිටියේ. රසයි ඒක මාරම රහයි. චිලි පේස්ට් එකක් තිබුණා, රයිස් එකක් තිබුණා. මට ඇත්තටම සොසේජ් තිබ්බ මට ඒකේ වීඩියෝස් ගන්න බැරි වුණා. මේ අපේ පොඩ්ඩ සෙට් එක. එයාලා ඉතින් කොහේ හගියත් මොනා හරි දෙයකින් සෙල්ලමක් කරනවා තමයි. කොහෙන් හරි මේ ගහක් හොයාගෙන ගහට නැග හරි සෙල්ලම් කරනවා. එයාලත් ඉතින් පාටි දාන එක මාරම අමාරුයි. දැන් ගයිස් ඉතින් අපේ පාටි එකේ එන්ඩ් එක. මේ කට්ටියක් අපි දැන් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. රෑ දැන් 11ට විතර වෙලා ඒ වෙලාවේ මේ ඉතින් පිස්සු හැදලා සමු ගන්න දුකින් නෙවෙයි සතුටින් සමු ගන්න